දැන් එම්පති කියන්නේ උතන මනෝවිද්‍යාවේ අපි එම්පති කියන්නේ අම්මා මේ උදේ පාන්දර නැගිටලා උයනවනේ. මේ අම්මා උයන එකට මාත් පොඩ්ඩක් උදව් වෙන්න ඕනේ. එහෙම බැරි නම් අම්මා ඉන්න මම මේ තේක හදා ගන්නම්. අම්මා මහන්සිලා ඉන්නේ උදේ ඉඳලා. මං තේක හදා ගන්නම්. මෙන්න මේ sannivedane මේ හැඟීමට අපි කියන්නේ එම්පති කියලා. අද අපේ සමාජයේ මේක ඇත්තම නැහැ. දැන් මට මේ ළඟදී එක software engineer කෙනෙක්. එයාගේ නෝනව මහරය 12ට ගහලා එළියට දැම්මා ගෙදර යන්න කියලා. ලොකු වෙඩින් එකක් කරන් මේ දෙන්න බැන්දේ. මාස 6යි හිටියේ. ලක්ෂමයිද 20ක් විතර වියදම් කරා වෙඩින් එකට. එළියට දැම්ම ගහලා. ඒක මම ඒක කිව්වේ දැන් එයා කම්පියුටර් software ගැන ඉගෙන ගත්තට පෞරුෂේ softwares නැහැ. ලබන්නේ පෞරුෂයේ තියෙන අඩුව. දැන් මේ කාන්තාවක් රෑ 12ට ගහලා එළියට දාන එක හොඳ නෑ කියලා තේරුම් ගන්න මේ සහවේදනය කියන එක නෑ ඔළුවේ. ගහලා එළියට ඇඳුම් ඔක්කොම බෑග් තුනකට දාලා එළියට යන්න කියලා. දෙන්න දිවස් උනා ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් මට මොන ප්‍රශ්නේ තිබුණා? මහර හැලියට දාන්න හොඳ නෑනේ. දැන් අපේ තියෙන්නේ අපි මෙහෙම එකපාරට ප්‍රචණ්ඩ වෙනවා. මේ දැන් මට මතක් වෙනවා මේ ප්‍රේම සම්බන්ධයේ මේගොල්ලෝ මේ සර්ප්‍රයිස් තෑගි දෙන්නේ මල් පොකුරු ඇරි. මිට අවුරුදු 3කට කලින්. එහෙම කරපු නෝනට ගහලා එළියට දැම්මා. දැක මං කිව්වේ මේ පෞරුෂය ගොඩ නැගුවේ නැත්තම් මං එනවා අපේ රටේ ඉවරයි. අධ්‍යාපන ක්‍රමයෙන්. දැන් අධ්‍යාපන ක්‍රමයේ මූලික දේ තමයි අපි ළමයාට සියලුම දැනුම දෙනවා. හැබැයි පෞරුෂයේ තියෙන මූලික සොෆ්ට්වෙයාර්ස් නැහැ. ඉතින් මං හිතනවා අපි මීට වඩා දැන් ලෝකේ හැම රටකම තියෙන අධ්‍යාපන ක්‍රමයේ පෞරුෂය ගොඩ නගන්න විශාල දෙවන්ත කාර්යයක් කරනවා. මම හිතන්නේ අපේ දැන් මම මේ දවස්වල ගොඩක් ගුරුවරුන්ගේ වැඩසටහන් ගොඩක් කරනවා. කිසිම කෙනෙක් මට තාම නිවැරදිව කිව්වේ නෑනේ පෞරුෂය කියන්නේ මේක කියලා. මං ගිහලා ගුරුවරුන්ගෙන් අහනවා ඔයගොල්ලෝ පෞරුෂය කියන්නේ මොකක්ද? තාම කිසිම කෙනෙකුට මට හරිය උත්තරයක් දෙන්න බැහැ. මං අහුවා ඊළඟ ප්‍රශ්නේ මේ පෞරුෂය හදනවා කියලා ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද? ඒකටත් මට උත්තරයක් දෙන්න බැහැ වුණා. ඒ කියන්නේ අපි මේ අධ්‍යාපනය කරන කිසිම මිනිහෙක් දන්නේ නැහැ පෞරුෂය කියන්නේ මොකක්ද? පෞරුෂය හදන්න ඕන මොනවද කියලා. ඉතින් මේ සමාජයේ ලොකු වැරද්දක් තියෙනවා. මේ වැරද්ද කරෙක්ට් කරන්න වෙනවා අපි කොහෙන් හරි තැනකින්. මේක මම හිතනවා කරෙක්ට් කරන් තියෙන එකම තැන තමයි අපේ පාසල් පද්ධතිය සහ පවුල. ඒකට විතර අපිට මම හිතන්නේ යන්න පුළුවන් තැන. ඉතින් මම හිතන්නේ මේකයි මෙන්න මේ මම වෙනස් වෙනවා කියලා කියන්නේ දැන් මේකට යා ලොකු වැඩක්. හරිද? ඒතකොට දැන් Taman මෙන්න මේ කෑලි ටික තියෙනවද නැද්ද කියලා බලා ගන්න ඕනේ ගෙදර ගිහිල්ලා. නැති ටික දැන් කොහොම හරි දා ගන්න වෙනවා. මේක වැටිච්ච ගමන් ළමයාට තේරෙනවා අපේ තාත්තා දැන් සෑහෙන්න හොඳයිනේ කියලා. අපේ අම්මා සෑහෙන්න හොඳයිනේ. අන්න ඒක ළමයාට ක්‍රමානුකූලව යන්න පටන් ගන්නවා. දැන් මගේ මේ කැලී ටික නැත්තම් ළමයි හදන්න බෑ. මගේ නම් මූලික දේ තමයි කසාද බඳින්න කලින් දෙන්නේ කසාද බඳින්න යෝජනා වෙච්ච ගමන්ම මේ කැලී ටික තියෙනවද කියලා චෙක් කරන්න ඕන. මේ කැලී ටික නැත්තම් කසාද බඳින්න අවසර දෙන්න හොඳ නෑ. මොකද ඒක ලොකු හානියක් ඉපදෙන ළමයි ඔක්කොටම. හරි. මම හිතනවා මේ අපේ කාලයත් එක්ක මේ මම අදට කියන්න ඕන ටික ඔච්චර තමයි. මේව දැන් කෑලි හදන්නේ කොහොමද කියන එක ඕනනම් අපි වෙනම දවසක කතා කරමු. ඔබතුමාගෙන් ඒ ලැබුණු මේ අවකාශය අපිට බොහෝ සෙයින් වටිනවා. මොකද මේ ඇත්තරම අපිට ලැබුණු ප්‍රතිචාර අපි දුරකථනයේ විවෘත කරේ නැහැ කිසියෙකුට මේ අදාළ දේවල් ගැටළු හෝ අදහස් යොමු කරන්න කියමුණා නම් ඔබේ ওই අදහස් ටික අපිට එකතු කරගන්න කාලෙ මදි වෙන නිසා ඒත් මා හිතනවා මේ එක මහත්මයෙක් අපිට අර දුරකථන මුතුම ලබා දුන්න මහත්මයා ඔබතුමා පොත්පත් රාශියක් මේ කරුණු ඇතුළත් කරලා පොත්පත් එහෙම කරලා තියනවාද කොහොමද මොනවද ඒවා තියනවා නම් ගන්නෙ කොහොමද ඔය වගේ කියන තොරතුරු ඒ කෙසේතත් අපි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපේ මැදිරියට ඇවිල්ලා පැයක් වගේ කාල සීමාවක් ඇතුළතදී මේ තොරතුරු පැහැදිලි කළා අපිට තවත් ඉඩ කඩක් ඒ වෙනුවෙන් ලබා දීම පිළිබඳව අපි ඉදිරි දිනකදී යලිත් මේ වගේම පූර්ව දැනුම් දීමක් සහිතව මේ කතා බහ ගොඩනගන්නට සූදානම් වෙනවා. අර වීරසූරි මහත්මයා කතා කරලා කිව්වා වගේ ගල්මඩුවෙන් මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට 500ක් නමකට උන්වහන්සේලා තනි තනිව හිතනවලු මේ මටම තමයි කිව්වේ කියලා. ඒ නිසා එතුමාත් කියනවා මේ මටම තමයි මේ කාරණා ටික පැහැදිලි කරේ කියලා. ඉතින් ඒ පොදු බව මම හිතන්නේ හැම කෙනෙකුට තමන්ට දැනෙන්නේ නැති මේ අපේ ප්‍රශ්න නේද? අපි විඳවපු දේවල් නේද මේ? එහෙමනම් අපි දැන් කොතනින්ද මේක පටන් ගත යුත්තේ? අපේ වෛද්‍ය චමින්ද විරසිරිවර්ධන මැතිතුමන් ඔබතුමන්ට බොහොම ස්තුතියි. අපි ඉදිරි දිනකදී මේ වගේම මේ සියලු තොරතුරුත් ඇතුළත් කරලා මම හිතන්නේ අපිට දිගින් දිගටම එකින් එක මාතෘකාවක් ගත්තාම පැය ගාණක් කතා කරන්න පුළුවන් විදිහට මේක විහිදුවා ගන්නට හැකි වෙනවා. ඔබතුමාට බොහොම පිං
අද මේ කතා බහට අපිත් එක්ක. බොහොම ස්තුතියි මං හිතනවා. සංහිඳ කතා බහ නිෂ්පාදනය කළේ ප්‍රියංගා විජේරත්න. අද කතා බහ ගෙන මම සමන් ජයරත්න. අපි ලබන සතියේ සිකුරාදා මෙවන් කතා බහකදී හමු වෙමු. අද මේ කතා බහට එකතු වුණේ මනෝවිද්‍යාව උපදේශනීය පිළිබඳ උපදේශක මහනුවර මහරෝහලේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි පලින් මැණික් එළිය දිලේ කුම මැටි කෑගේ බිම මගේ පියවිලි බුමුතුරුණු වගේ කටු මැටි කෑ බිත්ති පුරා පලින් මැණික් එළිය දිලේ කුම මැටි කෑගේ බිම මගේ පියවිලි බුමුතුරුණු වගේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි